හරි ඉතින් කට්ටිය ඔන්න අදාළ වීඩියෝ එකකින් ඇවිල්ලා තියෙනවා. අද වීඩියෝ එක කරන්න යන්නේ කවුස්ට ගේන්න යන ළමෙක් ගැන. එයා දැන් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ. තව ටිකකින් අපි එයා තාත්තා කෙනෙක් වෙන හැටි වීඩියෝ එක බලමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාලකන්ණියගේ ගෙදර. හැමෝටම කියන්නේ ඒ වගේ යාළුවෝ ඉන්න උන් දැන් තමයි ඌ වෙන්නේ. නැද්ද? මොකද කරන්නේ? ඌට අපි ගෙදර ඉදු ලෑස්තිලා තියෙනවා මම වීඩියෝ එන්නේ නේ. මීට වැඩිය හොඳයි. මොඩෙක්කයි ඌ දැන් තමයි එන්නේ. 2000 years later. ලොක්කේ කරන්න ඕනේ නැගපන් පිටිපස්සට. ඔගේ අම්මට හැතු වදයක් ඈ. පුත්ත 26ක 20ට අරන් දෙන්නලු ආයි කියනවා 22කට අරන් දුන්නා මේ ගල් බෝතලු මේ අතිමි හරි දැන් මේ කාලකන්ණියාව ඌ ફોකස් කරමු. හරි ජොකෙත් දාලා මෙයාගේ කාලකන්ණි ඉන්නවනම් ආයේ එකට යන ගමන් අම්මා කෙරෙද්ද තමයි ජෙසි පෙන්නන්න තෝයි ජේසි වෙන්න ඕන නැහැ වීඩියෝ එක මිනිස්සු දැක්කම රෙද්ද කාලකන්ණියක් හරි ඉතින් දැන් අපි බල්ලාගෙන යන්නේ අනිත් බල්ලා නැක්ක හින්දා මේ කෝල් එකක් කරනවා තියාගෝ දැන් කියපන් ඌ ගෙදර නැහැ කියලා පුළුවන් මම සල්ලි දෙන්න ගෙදර නැහැ කියලා කියනවා බොහොම අමාරුවෙන් ආවේ. 2000 years later. අඩෝ මේ මොකද්ද බං? ඔව්නේ. ඔබ දැක්කද ඊයේ මේ ඇක්සිඩන්ට් එකක් කරලා තිබ්බා ඒකල හයිබ්‍රිඩ් එක ඉතලව මේ යාබෙනුන් නැගිලා මාර්ග හරියට මේකෙන් දෙකට කඩන් ගිහලා සිරවන්න ඔව් අර බේරලා ඩ්‍රයිවර් ඉතල ඉඳලා තියෙනවා ඉතලව ඔව් ඉතලව අර මෝල ළඟ බෑ ඉතලව කියන්නේ මෙතන නේද? ඔව් අර මෝල 10 years later. එනවා අයියේ ඒ පාරෙන් ඇතුළට දැම්මා නේද මොහොතට අම්මට මීට වැඩිය හොඳයි. ඔව් කියන්නේ ඔය මට අමතකුණානේ ඔව් හරි හරි මට අමතකුණා හරි හරි ආයිහා බහුණාම වමර තියෙන පාරද මොකද්ද මේ බෝඩ් එකක් ගහලා තියන්නේ නාරද නාරද ඒකනේ ඔහොම ලයින් එකේ නේ හරි 1 million zillion jillion dillion cotillion times later. උදේට පානුයි කිරී දාන්නේ නේ යෝගට් එක මදි මන් තියනවා බද්දේ දාගත්තද දාගන්නේ දාගන්නේ ඕක මතක තියන්නේ නැහැ උඹට තා පොඩි උනේ කන අනාම ලස්සන අඩෝ පරිස්සමෙන් හදපන් ඈ ඔව් ඈ පට්ට ආදරේ අයියා අතුන්න බල්ලන්ට අතවර කරලා දෙනවා ඔයට කල්නොත් මම කියනවා අයියට මුතුව බල්ලට කරලා බලන්න ඔව් දැන් අදත් මේ මුන්ගේ ගෙදර ඉන්න බල්ලා දෙන්නා මොනවද ඉතින් ලක් කරන්නේ බලන්න මම විශ්වාසයෙන් සල්ලියක් ගණන් කරේ නේ ගත්ත ගණන් කරා කොහොම බැලලා බොරු කියන්නේ බාලා මුට ඩ්‍රයිවිං පුළුවන් දන්නේ නැහැ නේ ඒ මුට ඩ්‍රයිවිං දීලා අපි පස්සට පස්සේ හිටියද ඔයාරෙන් මං ඉන්නේ ඒ අයි බා එකපාරට බල්ලට දුන්නත් උඹට දෙන්නේ නැහැ ගෑබාර එකපාරට එන්ජින් එක මියෝනේ ඉතින් මෝටරේ ඔන්න වෙලා තිබ්බ එන්ජින් එක ස්ටාර්ට් මොකක්ද බයි එන්ජින් එකේ ඔය පොඩි එක ඕකා තියහන් ඔය මේ අරු ගියේ කවුද ජූජි කොල්ලා
ළඟට බල්ලට අතර කරනවා. පක්කේ කියලා පටන් ගන්න. ඒ වදාන්න බෑ. හරි හරි. A few moments later. ෂෝන් ඔයාමයි ජර්සි එකට කැමතිද? මේක ජර්සි අපි වෙන්නේ කොරෙන්ද? ජර්සි කියලා තමයි බලු මේවට කියන්නේ. Six and a half hours later. Tomorrow. දුරාරින්ද? හරි ඉතින් ඔන්න ඔය විදිහට අපි බල්ලා අරගෙන ආවා. දැන් කවුසි අම්මගෙනේ ඉතින් මෙච්චරයි අද වීඩියෝ එක. අපි බල්ලා ගෙන්න යන වීඩියෝ එක තමයි කරන්න හිටියද. එච්චර පර්පස් එකක් නැතුව කරේ. වීඩියෝ කොහොමද දන්නේ නැහැ. ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තව කියන්න තියෙන්නේ හරි බල්ලාගේ ඉස්සරහට බල්ලා කොහොමද හැදෙන්නේ, කවුසිකිත් එක්ක කොහොමද කවුසි අම්ම කෙනෙක් විදිහට බල්ලා බලාගන්නේ කියන ඔක්කොම දේවල් අපි වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. බල්ලා තව ගොඩක් ලොකු වුණාම ඒ කියන්නේ කවුසිට වඩා ලොකු වෙනවා කියලා කිව්වා බල්ලා ගන්න දැනි මටත් වඩා අඩි 12ක් විතර ලොකු වෙනවා කිව්වා. ඒකින්ද එතකොට බලමු. Honestly, I don't know who the fuck to trust. This is my friend or my fault. So, yes, give me that. Maybe as well. I remember back when I was younger, I was happy. Nowadays, feel like no one understand. I'm with an artist, Leon Bart, bad, yellow, text. Soon, give me like candy. Running through rags, track me.